නමෝ බුද්ධාය. දෙස් විදෙස් බෞද්ධ පින්වත් සැමට ලබන්නා වූ බුද්ධ වර්ෂයෙන් 2564ක් වූ විවහාර වර්ෂයෙන් 2020ක් වූ නව වසරට තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් සෙත සාන්තිය සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් සිංහල ලංකා වෙබ් අඩවියේ සදහම් සිසිල ඔස්සේ ඔබට පිදෙන ආශිර්වාදාත්මක සෙත් කවි මාලාවයි මේ. සෙත් කවි රචනය ශාස්ත්‍රපති පූජ්‍යපාද සගම අනෝමදස්සේ හිමිපාණන් වහන්සේ. සෙත් කවි සුගායනය පින්වත් මස්සන්නේ විජිත ස්වාමින් වහන්සේ. ඇස්මානයේ දිසෙනහිරුසේ ආවිදුවඳුරින් දුරස්වේවා විශ්වාසයේ යදම් නොබිදී සැමනිවස සුරපුරක් වේවා පස්පියුම් පිපි විල්තෙරක්සේ සොඳුරු සිතුවිලි උදාවේවා දෙස් විදෙස් සැම දෙනාවෙතටම නවවසර වාසනාවේවා නැකැත් ග්‍රහදොස් ආදිසිවිපතින් මිදී සැමදෙන නිදුක් වේවා වියත් සිතුවිලි නැගී සිත්වල කුදිටු හැඟුමන් දුරස් වේවා බිය සැකක් ඇති නොවී කිසි තැන සතුට සමගිය අවදිවේවා ලබන නවවසරෙදී සැමටම යහපතින් යහපතම වේවා සිතේ නිකාසල ගතිය ඇතිවන කලනමිතුදම් විවර වේවා නෙතේ ගලනා කඳුළු වැලකී මුවමුවේ හසරැල්ම වේවා කෙතේ පොදින රන්ගොයමසේ සෞභාග්‍යය උදාවේවා ලොවේ සිව්කොන සියලු දෙනටම නවවසර වාසනාවේවා අස්වන්දනා පුරංකොඹොරින් සියලු අටකොටු පෙරයන්නයි තිදස පුරවර ආසිරිසිරියෙන් ලක් දෙරන සාරුසාරවන්නයි අසිරිමත්
තෙරුවනි බලයෙන් සියලුව දුරු පහව යන්නයි සියලු සැපතින් පිරිසිරිලක කේතුමතිපුර ලෙස දිලෙන්නයි තබන පියවර දියුණුවට යන මගට යහපත පිණිස වේවා සිතන සිතුමන් පතන පැතුමන් නිරන්තරවම සඵල වේවා අහන කියවන දහම් නුවණැස සමත විදසුන් මගට වේවා ලබන 2020 වසරේදී සැමට සෙත් සිරේ ළඟා වේවා ඒ අවසන් වූයේ දෙස් විදෙස් බෞද්ධ පින්වත් සැමට ලබන්නා වූ බුද්ධ වර්ෂයෙන් 2564ක් වූ විවහාර වර්ෂයෙන් 2020ක් වූ නව වසරට තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් සෙත සාන්තිය සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් සිංහල ලංකාවේ බඩවියේ සදහම් සිසිලොස්සේ පිදෙන ආශිර්වාදාත්මක සෙත් කවිමාලාවයි ඔබ සැමට සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි සෙත් කවි රචනය ශාස්ත්‍රපති පූජ්‍යපාද සගම අනෝමදස්සේ ස්වාමින් වහන්සේ සෙත් කවි සුගායනය පින්වත් මස්සන්නේ විජිත ස්වාමින් වහන්සේ